හලෝ කොහොමද ඔයාලට? ඉතින් අද හදන්නේ මේ කාලා නැති කෑමක් කන්නයි. අහම්බෙන් වගේ හම්බුනේ මේක. බලමු කොහොමද කියලා. මේක නිකන් අර ලංකාවේ අපේ පොල් බොඩ තියෙන්නේ. පොල් බොඩ වගේ රසයක් තමයි ඉන්නේ මේක. මම හොයලා බැලුවා. මේක කන්න තියෙන්නේ මේ තම්බලා තමයි කන්න තියෙන්නේ, උයන්නත් පුළුවන්. මේ උයලා නම් සෙට් වෙන්නේ නැති වගේ හින්දා මේ තම්බලා කාලා බලනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා කාලා තියනවාද කොහොමද කියලා. මම ඉන්න ආසම තැනක් තමයි මගේ කුස්සිය. මගේ කුස්සිය ලස්සනට පිළිවෙලට දකිද්දි මයින්ඩ් එක මාර රිලැක්ස් වෙනවා. ඉතින් මම හැමදාම මගේ මල් පැලවලට වතුර දානවා. ඒවා දැකලා සතුටු වෙනවා. ඒක මාර සැනසීමක්. ඒ කියන්නේ මේක විඳලාම බලන්න ඕනේ. ඉතින් ඔයාලත් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලත් මෙහෙමද කොහොමද ඔයාලගේ මයින්ඩ් රිලැක්ස් කරගන්නේ කියලා. අද නිවාඩු දවසේ හින්දා වීඩියෝ එකක් කරන්න හිතුණා. වීඩියෝ එකක් දැම්මෙත් නෑ ගොඩක් කාලෙකින්. වෙලාවක් තිබුණෙත් නැහැ. අද මම විතරයි ගෙදර ඉන්නේ. හස්බන්ඩ් වැඩට ගිහිල්ලා. ඉතින් එහෙම තමයි ගෙවුනේ.